හායි යාළුවනේ ඔන්ලි ෆෝල්ඩවුට් ඩ්‍රාමා එකේ දෙවැනි එපිසෝඩ් එකත් ඔයාලට අරගෙන ආවා. කලින් එපිසෝඩ් එක ඉවර වුණේ ෂූයි එයාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙනත් ගර්ල් කෙනෙක්ව කිස් කරනවා දැකලා හොඳටම දුකෙන් එතනින් යන තැනින්. ඉතින් අද එපිසෝඩ් එක පටන් ගන්නෙත් එතනින්මයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න ඒ ළඟම තියෙන notification bell එකත් click කරලම තියාගන්න. ෂූයි මේ දේ දැකලා හොඳටම කලබල වෙලා වැස්සෙම ටැක්සි එකකින් ගෙදර යනවා. මේ අතර යූයිත් එයාගේ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක එතනින් යන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ එයාට ෂූයි එයාගේ කා එකේ දාලා ගිය බේසට් එකත් හම්බ වෙනවා. ඒ බේසට් එක යූයිගේ අම්මා පන්සලෙන් ගෙනාව එකක්. මේක දාගත්තොත් ඒ දෙන්නටම එකට වයසට යන්න පුළුවන් කියලා යූයි ඒක ෂූයිගේ අතේ බඳින සීන් එකක් පෙන්නනවා. ඉතින් මේ බේසට් එක දැක්කහම යූයිට තේරෙනවා ෂූයි තමන්ව අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක දැකලා තියෙනවා කියලා. ඒ නිසා යූයි ඉක්මනටම ෂූයිව හොයාගෙන එයාගේ ගෙදරට යනවා. මේ අතරේ ෂූයි ගෙදර ඇවිත් යූයිගේ හැම බඩුවක්ම එකතු කරලා පැක් කරනවා. පැක් කරලා පැත්තකින් තියලා කල්පනා කරනවා යූයි දැන් ඇවිල්ලා ෂූයිගෙන් සමාව ගන්න විදිය එයාම අවලා බලනවා. යූයි ෂූයිගෙන් සමාව ඉල්ලද්දී ෂූයි සමාව දෙනවා වෙනුවට යූයිට කෙලින්ම කියනවා ඒ දෙන්න වෙන් වෙමු කියලා. ඔන්න ආයෙත් අපිව වර්තමානයට අරගෙන එනවා. යූයි ගෙදරට එනවා. ඇවිත් ෂූයිට කියනවා අපි දෙන්න වෙන් වෙමු කියලා. මේක ඇහුවම ෂූයිට හිතා ගන්න බැරි වෙනවා. ඉතින් යූයි ෂූයිට කියනවා එයා ෂූයිට ආදරේ. හැබැයි ෂූයි ජීවත් වෙන මේ විදිහේ ජීවිතය Tamanට තවත් ගෙනියන්න බෑ කියලා. ෂූයි හැම වෙලාවෙම Tamanගේ කැරියර් එක ගැන හිතනවා. Tamanගේ අනාගතය වෙනුවෙන් මහන්සි වෙනවා. හැබැයි යූයිට ඒ වගේ ඇම්බිෂන් එකක් නැහැ. ඒත් යූයි එක්ක සම්බන්ධ වෙලා ඉන්න අලුත් ගැහැණු ළමයට සල්ලි තියෙන පවුලක් තියෙන නිසා එයා එක්ක ඉන්නකොට Tamanට මේ විදිහට මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා යූයි කියනවා. ඉතින් මේක ඇහුවහම ෂූයිට තවත් තරහ යනවා. මොකද Taman එක්ක අවුරුදු ගාණක් රිලේෂන්ෂිප් එකක ඉඳලා Tamanට චීට් කරලා දැන් Tamanගෙම කැරියර් එක ගැන කියලා Tamanව අතහරින්න යූයි හදන එක ෂූයිට හොඳටම තේරෙනවා. ඉතින් ෂූයි යූයිගේ බඩු ටික එකින් එක එයාගේ අතට දීලා ඔයාගේ බඩු ටිකත් අරගෙන මෙතනින් යන්න කියලා එයාව ගෙදරින් එළියට දානවා. යූයි එතනින් ගියාට පස්සේ ෂූයිට හොඳටම දුකයි. ඉතින් ෂූයි එයාගේ හොඳම යහළුවෙක් වෙන බී රෝෂන්ට මේ වෙච්ච හැම දෙයක්ම කියනවා. ෂූයි තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් අවුරුදු ගාණක් තිස්සේ තමන්ට චීට් කරපු එක ගැන දුකෙන් කියද්දී බී රෝෂන් එයාගේ යාළුවව සනසන්න උත්සාහ කරනවා. හැබැයි ටික වෙලාවකට පස්සේ ෂූයි තීරණය කරනවා මේ දේවල් නිසා තමන්ගේ ජීවිතය නවත්වන්න බැහැ කියලා. ඒ වෙනුවට තමන්ගේ දුකයි තරහයි මොටිවේෂන් එකක් කරගෙන වැඩ කරන්න ෂූයි තීරණය කරනවා. ඒ වගේම යූයිට තමන්ව අතහැරපු එක ගැන පස්සේ පසුතැවෙන්න සලස්වන්න ඕනි කියලා ෂූයි හිතනවා. ඒ ෂූයිට තාමත් හිතා ගන්න බැරි දෙයක් තියෙනවා. යූයි තමන්ව අතහැරලා වෙන ගැහැණු කෙනෙක්ව තෝරගත්තේයි කියලා. මේ අතරේ බී රෝෂන් එයාගේ යාළුවව සනසලා කියන්නේ මේ බ්‍රේකප් එක ගැන වැඩිය හිතන්න එපා කියලා. ඉතින් ෂූයි තීරණය කරනවා දැන් තමන්ගේ වැඩ ගැන ફોකස් කරන්න. ඒ වගේම තමන්ට කොහොම හරි ෂීයන් එක්ක ඉන්ටර්විව් එකක් කරන්න ඕනි කියලා ෂූයි ආයෙත් තීරණය කරනවා. ඔන්න මේ අතරේ අපේ කතාවේ කොල්ලා ඒ කියන්නේ ෂීයන් ෂූයි එදා වැස්සේ තෙමි ඉඳිය විදිහ මතක් කරනවා. ඊළඟ දවසේ ෂූයි ඔෆිස් එකට යනවා. එතනදී ෂූයි ටැන්ගිට ඊයේ ෂීයන් එක්ක ඉන්ටර්විව් එක කරන්න බැරි වුණ එක ගැන කියනවා. ඒ වගේම ඉස්සරහට චෙන්ෂන් එක්ක කතා වෙලා ෂීයන් එක්ක ඉන්ටර්විව් එකකට වෙලාවක් ඇරේන්ජ් කරගන්නවා කියලා ෂූයි කියනවා. ෂූයිගේ හැටි දැක්කහම ටැන් ඊට තේරෙනවා ඊයේ රෑ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා කියලා. ඉතින් ටැන්ගි ෂූයිගෙන් යූයි ගැන අහනවා.
ඒ වෙලාවේ ෂූයිට තේරෙනවා ටැන්ගීට යූයි තමන්ව චීට් කරපු එක තේරිලා කියලා. ඒ ටැන්ගී ෂූයිව සනසන්නේවත් යූයි ගැන දුක් වෙන්න කියන්නේවත් නැහැ. ඒ වෙනුවට ටැන්ගී කියන්නේ ෂූයිට තමන්ට ගැලපෙන කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් හදාගන්න කියලා. ඉතින් ෂූයිගේ හිත වෙනස් කරන්න ටැන්ගී එයාට අලුත් අසයින්මන්ට් එකක් දෙනවා. ඒ තමයි ලර්න් ටෙක්නොලොජි කම්පැනි එකේ චෙන් කැන්ව ඉන්ටර්විව් කරන්න යන එක. ඉතින් ෂූයි එයාගේ අලුත් අසයින්මන්ට් එකත් අරගෙන ලර්න් ටෙක්නොලොජි කම්පැනි එකට යනවා. එතනදී ෂූයි චෙන් කැන් එක්ක ඉන්ටර්විව් එක කරනවා. ඉන්ටර්විව් එක ඉවර කරලා එළියට එනකොට ෂූයිට හොඳටම බඩගිනි. ඉතින් එයා ළඟ තියෙන බේකරි එකකට ගිහින් කන්න දෙයක් ගන්නවා. හැබැයි ෂූයිට එතනදී කවදාක්වත් බලාපොරොත්තු නොවුන කෙනෙක්ව දකින්න ලැබෙනවා. ඒ තමයි එයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් යූයි. හැබැයි යූයි එතන ඉන්නේ තනියම නෙමෙයි. එයාගේ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන ක්වින්ලේ එක්ක. ඉතින් මේ දෙන්නව එකට දැක්කහම ෂූයිට හොඳටම තරහ යනවා. ක්වින්ලේත් ෂූයිව දැකලා තමන් ෂූයිට වඩා ඉහළින් ඉන්න වගේ හැසිරෙන්න ගන්නවා. ඒ නිසා ෂූයිත් ක්වින්ලේට නිකන් ඉන්න දෙන්නේ නැහැ. ෂූයි එයාට කියන්නේ අලුත් දෙයක් ගන්න බැරි වුණාම සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න කැමති අයත් ඉන්නවා කියලා. ඉතින් ෂූයි කියන මේ කතාවෙන් අදහස් කරන්නේ යූයි වගේ කෙනෙක්ව ක්වින්ලේ අරගෙන තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් අයිටම් එකක් ගත්තා වගේ කියන එකයි. මේකෙන් ක්වින්ලේට හොඳටම තරහ යනවා. ඒ ෂූයි එතනින් යන්න හදනකොට එයාගේ ඇස් එක පාරටම නවතින්නේ බේකරි එක ළඟ ඉස්සරහා නවත්තලා තියෙන ලස්සන කා එකක් ළඟ. ෂූයි මේ කා එක දැකලා හිතන්නේ මේක ක්වින්ලේගේ පවුලට අයිති කා එකක් කියලා. මොකද ක්වින්ලේ සල්ලි තියෙන පවුලක කෙනෙක් කියලා ෂූයි දන්නවා. ඉතින් මේ වෙලාවේ ෂූයිගේ හිතට අමුතුම අදහසක් එනවා. ෂූයි හිතනවා ක්වින්ලේ තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ව අරගෙන ගියා නම් තමන්ටත් එයාගේ පවුල කෙනෙක්ව අරගෙන ක්වින්ලේට පාඩමක් උගන්වන්න පුළුවන් නේද කියලා. හැබැයි ෂූයි නම් තාම දන්නේ නැහැ එයා මේ වෙලාවේ දකින කා එක ක්වින්ලේගේ අංකල්ගේ කා එකක් නෙමෙයි කියලා. ෂූයිත් ෂීයන්ගේ කා එක ළඟට ගිහින් එයා එක්ක කතා කරන්න හදනවා. හැබැයි කා එක ඇතුලේ ඉන්නේ ෂීයන් කියලා දැක්ක ගමන් ෂූයි පුදුම වෙනවා. මොකද ෂූයි හිතාගෙන හිටියේ මේ කා එක ක්වින්ලේගේ පවුල කෙනෙක්ගේ කා එකක් කියලා. ඉතින් ෂූයි තමන්ගේ අදහස වෙනස් කරලා ෂීයන්ට කියනවා මගේ ෆෝන් එකේ බැටරි බැහැලා චාර්ජ් කරගන්න පවර් බෑන්ක් එකක් ඉල්ලනවා. ෂීයන් තමන් ළඟ පවර් බෑන්ක් එකක් නැහැ කිව්වහම ෂූයි අහනවා එහෙනම් එයාට ෂීයන් එක්ක වාහනේ යන ගමන් ඉන්ටර්විව් එකක් කරන්න පුළුවන්ද? එතකොට වෙනත් වෙලාවක් වෙන් කරන්න ඕන වෙන්නේ නැහැ කියලා. හැබැයි ෂීයන් ෂූයිට කා එකේ යන්න ඔෆර් කරන්නේ නැහැ. ඒ වෙනුවට ෂීයන් කියන්නේ ඉන්ටර්විව් එකක් ඇරේන්ජ් කරගන්න නම් තමන්ගේ ඇසිස්ටන්ට් වන චෙන් ෂෙන්ව කන්ටැක්ට් කරගන්න කියලා. ඉතින් ෂූයිට ෂීයන් එක්ක ඉන්ටර්විව් එකක් කරන්න අවස්ථාවක් ලැබෙයිද කියලා තාමත් ෂුවර් නැහැ. මේ අතරේ ෆයිනෑන්ෂල් විෂන් ඔෆිස් එකේ ටැන්ගීට මේ ගැන සැකයක් ඇති වෙනවා. මොකද ෂීයන් එක්ක ඉන්ටර්විව් එකක් කරන්න ෂූයිට අවස්ථාවක් ලැබුණේ නැත්තම් ලබන සතියේ ස්පෙෂල් නිවුස් එකට දාන්න වෙනත් ජර්නලිස්ට් කෙනෙක් වන යූලින් ලියපු ඩ්‍රාෆ්ට් එක යූස් කරන්න වෙනවා. ඒ නිසා ටැන්ගී යූලින්ට එයාගේ ඩ්‍රාෆ්ට් එක තවත් හොඳට පොලිෂ් කරගන්න කියනවා. මේ අතරේ ෂූයි තමන්ගේ යාළුවා බී රෝෂන්ව හමු වෙලා ක්වින්ලේ ගැන තොරතුරු අහනවා. ෂූයිට දැනගන්න ඕන වෙන්නේ ක්වින්ලේගේ ෆැමිලි එක ගැන. ඉතින් බී රෝෂන් ෂූයිට කියනවා ක්වින් පවුල සහ ෂී පවුල අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ වගේම ෂීයන්ගේ ෆැමිලි එක තමන්ගේ ප්‍රයිවට් ලයිෆ් එක මීඩියා වලට ගේන්න තරම් කැමති නැති පවුලක් කියලත් ෂූයිට දැනගන්න ලැබෙනවා. ඉතින් මේක අහපු ෂූයිට තවත් උනන්දුවක් ඇති වෙනවා. මොකද දැන් එයාට හිතෙන්නේ ෂීයන් ගැන තොරතුරු හොයාගන්න එකෙන් තමන්ට ක්වින්ලේටත් පාඩමක් උගන්වන්න පුළුවන් කියලා. ඒ නිසා ෂූයි කොහොම හරි ෂීයන් එක්ක ඉන්ටර්විව් එකක් කරන්න තීරණය කරනවා.
ඊළඟ දවස් කිහිපයේදී ෂෝයි නැවතත් ජෙන්ෂන්ව කන්ටැක්ට් කරලා ෂීයන් එක්ක ඉන්ටර්විව් එකකට වෙලාවක් ඉල්ලනවා. හැබැයි ෂීයන් හැමදාම වැඩවලට හිර වෙලා ඉන්න නිසා ෂූයිට ඉන්ටර්විව් එකකට වෙලාවක් ගන්න බැරි වෙනවා. මේ අතරේ ෂීයන්ගේ කම්පැනි එකේ මීටින් එකක් තියෙනවා. එතනදී ෂීයන් ලියේන් කම්පැනි එක සම්බන්ධයෙන් වැදගත් බිස්නස් කිහිපයක් ගැන කතා කරනවා. හැබැයි ෂෙයා හෝල්ඩර්ස්ලා ෂීයන්ගේ අදහස් වලට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. ඒ අතරේ ෂීයන්ට කියන්නේ මින්ගියු සහ යුන්චුන් අතර තියෙන සම්බන්ධය ගැන සුදුසු වෙලාවක පබ්ලික් අනවුස්මන්ට් එකක් කරන්න ඕනි කියලා. මොකද එහෙම කළොත් යුන්චුන් කම්පැනි එකේ ඉතිහාසය ගැන හැමෝටම දැනගන්න පුළුවන් වෙන නිසා. මේ අතරේ ෂීයන් තමන්ගේ වැඩ ටික ඉක්මනින්ම ඉවර කර ගන්නවා. ඉතින් ෂීයන් චෙන්ෂන්ට කියනවා ඊළඟ දවසේ ලන්ච් බ්‍රේක් එකේදී ෂූයි එක්ක ඉන්ටර්විව් එකක් ඇරේන්ජ් කරන්න කියලා. ඔන්න අවසානයේදී ෂූයි බලාගෙන හිටපු ඉන්ටර්විව් එකට අවස්ථාව ලැබෙනවා. හැබැයි මේ ගැන යූලින්ටත් දැනගන්න ලැබෙනවා. ඇයි ෂූයිට ෂීයන් එක්ක ඉන්ටර්විව් එකක් කන්ෆර්ම් වෙලා තියෙනවා කියලා දැනගත්තහම ඇයට ෂූයි ගැන ජෙලස් එකක් ඇති වෙනවා. ඉතින් ෂූයිගේ ඉන්ටර්විව් එකට සූදානම් කරපු ඉන්ටර්විව් අවුට්ලයින් එක හොරෙන් අරගෙන යනවා. මේ අතර ෂූයි තාමත් තමන්ගේ ඉන්ටර්විව් එක ගැන හිතමින් ඉන්නවා. ඒ වෙලාවේ ඩී රූෂන් ෂූයිට පොඩි ඇඩ්වයිස් එකක් දෙනවා. එයා ෂූයිට කියන්නේ මේ ඉන්ටර්විව් එකට යනකොට ලස්සනට එලිගන්ට් විදිහට ඩ්‍රෙස් වෙලා යන්න කියලා. මොකද ෂූයි ෂීයන්ගේ අවධානය දිනා ගන්න ඕනි නම් ඉන්ටර්විව් එකේදී හොඳ ඉම්ප්‍රෙෂන් එකක් දාගන්න ඕනි කියලා ඩී රෝෂන් හිතනවා. ඉතින් ෂූයි තමන්ගේ යාළුවා කියපු දේ අහලා ෂීයන් එක්ක ඉන්ටර්විව් එකට යන්න ලැහැස්ති වෙන්න පටන් ගන්නවා. ඒත් ෂූයි තාම දන්නේ නැහැ තමන්ගේ ඉන්ටර්විව් අවුට්ලයින් එක යූලින් අරගෙන ගිහින් කියලා. ඒ වගේම ෂූයිට තාමත් නොතේරෙන තවත් දෙයක් තියෙනවා. එයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ්ව තමන්ගෙන් අරගෙන ගිය ක්වින්සි කියන්නේ තමන් ඉදිරියේදී හමු වෙන්න යන ෂීයන්ගේ සහෝදරයෙක්ගේ දුවෙක් කියලා ෂූයි දන්නේ නැහැ. ඉතින් ෂූයි මේ හැම දෙයක්ම නොදැන ෂීයන් එක්ක ඉන්ටර්විව් එක කරන්න ලෑස්ති වෙනවා. ඔන්න එහෙනම් only for love දෙවෙනි එපිසෝඩ් එක අවසන් වෙන්නේ ෂූයිට අන්තිමේදී ෂීයන් එක්ක ඉන්ටර්විව් එකක් කරන්න අවස්ථාව ලැබෙන තැනින්. හැබැයි ඒ ඉන්ටර්විව් එකට කලින්ම ෂූයිගේ ඉන්ටර්විව් අවුට්ලයින් එක යූලින් හොරෙන් අරගෙන ගිහින් ඉවරයි. ඉතින් ෂූයිට තමන්ගේ ඉන්ටර්විව් එක සාර්ථකව කරගන්න පුළුවන් වෙයිද? ඒ වගේම යූලින් කරපු මේ වැඩේ ෂූයිට දැනගන්න ලැබෙයිද? ඒ වගේම තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ව අරගෙන ගිය ගැහැණු ළමයා ෂීයන්ගේ සහෝදරයෙකුගේ දුවෙක් වෙනවා කියලා ෂූයි දැනගත්තොත් මොනවා වෙයිද? ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න නම් only for love තුන්වෙනි එපිසෝඩ් එකත් බලන්නම වෙනවා. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ෂූයි මේ වෙලාවේ තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ට පාඩමක් උගන්වන්න හදන එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකින් මට කියන්න. ඔයාලගේ අදහස් දැනගන්න මම ගොඩාක් කැමතියි. ඒ වගේම ඉස්සරහට එන අලුත් K-drama සහ C-drama reviews සහ recaps බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් මේ ලස්සන drama එකේ තුන්වෙනි කොටසින් ඉක්මනටම අපි ආයෙත් හමු වෙමු. bye යාළුවනේ.